ඔන්න ඉතින් අද මට කියන්න තියෙන වෙනදා වගේම ඔන්න ඉතින් අද ප්ලේ කරන්නේ Rohan Pumpkinhead. ඒක අද අපි ප්ලේ කරන්නේ part 2. මේ වීඩියෝ එක ඉතින් මට ඉම්මට්ටම් ගේන්න බැරි වෙයි. පැය 3ක් 4ක් වගේ යයි. මම පෝස්ට් වලත් ඕව දාලා තියෙනවා. මට පැයක් 4ක් යනවා. මොකද මේක ලෝඩින් වෙන්න වෙලා යනවා ඉතින් ෆෝන් එකේ. මම අනිත් ෆෝන් එකේ මේ වීඩියෝ එකක් දාලා තියෙන ඒක තාම ඩවුන්ලෝඩ් වෙලා නැහැ. ඒක හින්දා තමයි වෙලා යන්නේ. නැත්තම් ඒ වෙලාවටම එන්න පුළුවන්. ඒවා ගන්න පුළුවන්. ඒක ඉතින් තමයි කරන්න බැරි. අම්මත් එක්ක අම්මා කෑ ගහන හින්දා මට මෙව අල්ලා ගන්න බැහැ. ඒක හින්දා තමයි වීඩියෝ නිතරම මගේ අතින් කන්ට්‍රෝල් වෙන්නේ නැත්තේ. දැන් ගහමු. දැන් මෙතනට අවදින් තව මොන මේ ගණ්ඩත් අමාරුයි පේනවනේ හිර වෙන හින්දා ෆෝන් එක. ඕක වහලා දැන් අපි දොර ඇරගමු. අයියෝ මට කියන්නත් අමතක වුණානේ. ඔයාලට ඉතින් මෙව කිව්වට වෙන මොනවද? අපි අපේ YouTube channel එකේ ඉතින් තාමත් අලුත් කෙනෙක් ඉන්නවනම් අපේ YouTube channel එක subscribe කරලා දාන්න. නැත්තම් subscribe කරන්න, like කරන්න. ඒ වගේම තමයි කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔන්න ඉතින් අපිට කියන්න තියෙන්නේ දැන් අපි ගේම් එක ගහමු කියලා තමයි මට කියන්න තියෙන්නේ. තමා දැන් අපි මේක මේ මම මේක ඇරලා තිනවා. අර බයිසිකලේ අර වටේ ගහලා මේ යතුරු තියෙන හින්දා ඉඩ නැහැ. ඔන්න ඉඩ ආවා. එක ඉඩ. මේ චේන් ඔයිල් එක ගන්න තමයි ඒක ඇත්තටම මේක ගත්තේ. ඒක හින්දා. නැත්නම් ඔච්චර ලෝඩ් එක පටවන්න බෑනේ. මේකේ බඩු 4යි තියාගන්න පුළුවන්. හරි ඒක දැම්මා. දැන් අපි මේ පිටිපස්සේ එක දාගන්නත් අමාරුයි. මම බොහොමම ගහන්නේ. වැල් මෙන්න මේ වගේ හුලං ගහන්නත් ඕනි. මේවට මොනවද මන් දන්නේ හුලං ගහන්නේ. ගොඩක් කාලේ තියෙන බයිසිකල් හොම තමයි. ගැහුවට එක සැරයක් ගැහුවට වැඩක් නැහැ. ඒත් හුලං යනවා. එහෙම තමයි ඉතින් බයිසිකල් කියන જાති. අපිට කන්ටිනියුටි මේ වගේ බයිසිකල් කියන එකේ අත තියෙනවා. ඒක ටච් කළා මේ වගේ අපිට යන්න විතරයි මේ වගේ. හරිද? මම මෙහෙම මේ පඬිත්කමට කිව්වට මම මේ කාර්ට් එක ඩිලීට් කරලා ගත්තේ මචං. මොකද මගේ ෆෝන් එකේ වැඩිය මේ මෙව තියාගන්න බෑ ෆොටෝ එහෙම. අම්මගේ එකේ જાති වගේ නම් තියාගන්න පුළුවන්. අම්මගේ ෆෝන් එක වගේ නම්. ඒකේ චුට්ටක් වැඩියෙන් තියාගන්න පුළුවන්. එහෙම අවුලක් නෑ ඒ ෆෝන් එක. මේක වැඩි ඒක හින්දා තමයි මම වැඩිය ඒක හින්දා තමයි මම මේ ගේම් එක ඩිලීට් කරේ. ඇයි තව අර ග්‍රැනි එහෙම තියෙනවනේ. ඒක හින්දා තමයි මේක ඩිලීට් කරන්නේ. ඒකත් ගහනවා. ගහන්න නැති වුණාට. හැබැයි අර තුන්වෙනි ගේම් එක තමයි ගහන්න නැත්තේ. ගහන්න කැමති නේ මචං මම. ඔරේ දැක්ක මචං. දුව ගන්න ඕයි දැන් කොහෙටයි. මෙව්වත් ලැග් වෙන ෆෝන් නේ. ඔව් ඉතින් ඒක නම් සාධාරණ නැත්te. අපිට කියලා ෆෝන් නෑනේ. හේ. තිබ්බ කියලා බෑ. මේකේ ඉතින් මේ වට්ටක්ක ගෙඩියගෙන් මේ වට්ටක්ක ඔළුවගෙන් බේරිලා වට්ටක්කට බයි දිව්වා කියලා ග්‍රැනීට එහෙම කියනවා එහෙම නෙවෙයි. අය මට යාලා ගෙදරවත් එන්න බැරි වුණා. ඔන්න වට්ටක්කෙන් බේරෙන්න ඕනි. අර පැත්ත ගියොත් මට මේක ගන්න පුළුවන් මචං. ගන්න අමාරුයි මචං. ෆෝන් එක හිර වෙනවා. ඉන්නතර අම්මගේ එකේ වගේ නම් ගහන්න දේශී එක හිර වෙන්නේ නැහැ වැඩි. මොන ෆොටෝ එකක්වත් තියාගත්ත හිර වෙන්නේ නැති ෆෝන් එකක් එක. ඒ වුණත් පොඩ්ඩක් අර බක එකේ තියෙනවා. සයිලන්ට් වෙන ගතිය තියෙනවා. ඒ වුණත් ලැග් වෙන්නේ ෆෝන් එක. හරිද මචං? ඒ જાති ෆෝන් එකක් එක අම්මට කුඩු. ඒ දැක්කනේ.
කලින් උත් ඔය වගේ දැකලා මාව අහු කරගත්තා මම ඕක තමයි ගේම් එක ගහන්නෙත් නැති ඩිලීට් උත් කරේ මම ඒකෙන් තමයි ඔය බණ්ඩු අපේ අම්මගේ බකබක්කේ පේනව නේද හැමදාම ඕක තමයි කෑ ගහන්නේ අපේ ගෙදර පූ සෝරාංචුවක් ඉන්නවා උන්ට එක්ක මේ කතා කරනවත් එක නේ හොදට කතා කරනවා මේක හින්දා මම ගේම් ප්ලේ ගේන්නත් නැත්තේ උයනේ එකත් උයනවා හොදට උයනවා ඔය දැක්කනේ ඔය කෑ ගහන්නේ අපේ අම්මා ඔය හරි මචං මම මේ වගේ හැමදාම ඉතින් අද චුට්ටක් මට ෆෝන ගන්න වෙලාවක් තිබුණා ඒක හින්දා තමයි මම මේ ගේමට මේ වැඩ කරන්නේ අපි දැන් කොහොම හරි පැනලා යනවා මෙන්න මේ වට්ටක් යට මම බය වෙන්නේ වට්ටක් යට බය වෙලා දිව්වා කියලා නම් කියන්න එපා කාටවත් කියන්න එපා අම්බූ ඕව කාට හරි කිව්වොත් මලම විනාශයක් යා කමෙන්ට් එහෙම කිව්වොත් ඉවරයි එයා දන්නවා මම ගේම් ප්ලේ කරනවා කියලා මම යාට කමෙන්ට් එකක් දාලා තිබ්බේ වීඩියෝ එකක් දැන් එයා බලයි පොඩි ළමයි නම් මං හිතන්නේ බලනවා වෙන්නේ නැති මම පොඩි ළමෙක් නේ මට ඉතින් ඔයාලා ඉතින් මං කියපු හින්දාම ඔයාලා මට මං දැක්කා ඉතින් ෆෝන් එකේ සබ්ස්ක්‍රයිබ් 100 දාලා තිබ්බා කමෙන්ට් උත් ඇදි තිබ්බා මම ට්‍රිප් එක පාන්දරින් කියලා තියෙන ෂෝට් වීඩියෝ එකට ගැම්මක් තමයි මල්ලි කියලා දාලා තිබුණා මම දාන වීඩියෝ කොහොමද ගැම්මක් තමයි මූ අර පැත්තට පාන ගන්නවද නැත්තම් මම මෙතනින් යන්නද ඒ යක්කෝ මලව දීපා වෙනවා ඔය බණ්ඩකෝ අපේ අම්මා මීමැස්සා වගේ කෑ ගහන විදිහ දැන් මට කොහෙන් කියලා කන්නද වට්ටක් එයිද මම කිව්වේ වට්ටක් එයි කියලා උනට ඌ චුට්ටක් ඔය ගණන් ගන්න එපා මම කිනුව එකක්වත් අහන්න එපා සත බිංදුවකටවත් අහන්න එපා මම කිනුවේ එයාගේ බකබක්කේ වැඩිනේ කලාවකට මට ඉතින් තව සබ්ස්ක්‍රයිබ් 109ක් ඕනි මට ඉතින් සබ්ස්ක්‍රයිබ් ගොඩ මගේ තුන්වෙනි channel එකේ 50ක් වගේ දාලා තිබුණා මම දැක්කා තුන්වෙනි channel එකේ ගොඩක් වෙලා තියාගෙන ඉන්න බෑ අම්මා ඉල්ලන ෆෝන් කෝල් ගන්න එහෙම ඕ නැත්තා ඒ channel එකේ වීඩියෝ දාන්න පුළුවන් ඔය ඉතින් මූටනම් රත්ත ගායද කොහෙද මගේ පස්සෙන් දුවන්නේ ඒ යක්කෝ රත්ත කායද මන් දන්නේ ඒ යක්කෝ එපා වෙනවා මූටනම් රත්ත ගායද කොහෙද ඒක තමයි මූට අහුවෙන්නේ නැතුව වැඩේ දෙන්න ඕනේ මචං මං ඉතින් වට්ටක්කේට බය වුණා කියලා ඉතින් කාටවත් කියන්න නම් එපා මගේ බාර නම් කියන්න පුළුවන් ඒක ඉතින් ඕනම කෙනෙකුට කියන්න පුළුවන් බරක් මම දන්නේ 58ක් කියලා තමයි කිව්වේ ඔය එහෙම තමයි කිව්වේ මචං මූ අර හිට යනවද නැත්තම් මම මේ වට්ටක්කේ බලාගෙන අරක ඇතුළට පැන ගන්නද අර අතේ තියෙන අරක ගන්න ඕන හින්දා මම මේකේ තියෙන සේන දේවල් හරගන්න පොටැටෝ එකක් තියෙනවා අම්මට උඩු මචං ගැම තමා ඩේ මචං දූපියෝ අඩේ අයියෝ දුවන්න මේක මේ ෆාස්ට් ටැප් ඕන කන්නේ වෙන්නේ wow කොහමද ෆාස්ට් ටැප් ඕන නෙවෙයි wow 7 පින ෆාස්ට් ඊට පස්සේ වාත පාර පැත්තෙන් ආවොත් එහෙම ඉවරයි මෙතන උගුලක් හදාගන්න තියෙනවා ඒ උගුල හරියටම සෙට් කරන්න සෙට් කරන්නේ නැති වුණොත්
අපි මේකෙන් අරකට අර දැන් ඔය මගේ පස්සේ මේ පාට අහුනොත් ඉවරයි මචං. මේ අකුණු ගහන ඉඳ මගේ හැමදේම මිස් වෙනවා මචං. ඉතින් මචං මම නැත්තම් මෙතන මං වැඩක් කරගෙන මගේ පාඩුවේ ඉන්නවද නැත්තම් මේ වට්ටක්කේට බයි නැත්තම් ආයෙත් අප දුවනවද කාටවත් කියන්න එපා. මට ඕව මිස් වෙනවා ඉතින් ඒක කළා අකුණ හින්දා. මම ඉතින් මේක ඇතුළේ මොනවා හරි තියෙනවද කියලා වට්ටක්කේට බයි දිව්ව ගයිස්. අයියෝ එහෙම කියන්න නම් එපා ඉතින්. මම ඉතින් විහිළුවට කියන්නේ ඔයාලා දන්නේ පොඩ්ඩක් මේ සැරේ නම් පැනලා යන්න ඕන. මම මූට ආයේ පලිනේ. ෂු අර හිටන් ෂු ඔය වැඩේ නිතින් කරන්න බැරි මචං. ටිකක් හාරගන්න පුළුවන් වේද මචං. එකක තිබුණා පේනවනේ. එකක තිබුණා. දැන් තව එකක හොරගන්න බැරි වෙයි වගේ වට්ටක් එනවා මෙහෙට. එහෙම වුණොත් ඉතින් මචං සේරම දේවල් මිස් වෙනවා. වීඩියෝ කට් වුණාම ඉතින් මම එඩිට් කරලා දාන්නම්. අර ඉන්ෂොට් කියලා වීඩියෝ එඩිට් කරන ඇප් එකක් තියෙනවා. මම ඒකෙන් මොන ඉතින් එහෙනකොල්ල අපි ගියා කියලා ටෙස්ට් එකක් දාලා තියන්නම්. මගේ අතින් කට් වුණොත් මචං. ඔය බලන්නකෝ ඉතින් මේ වට්ටක් ඉන්න මට මේ සේරම දේවල් අමතක වෙනවා. ඒ මචං. යා අර හිටියයිද මට මෙහින් එකක් හරහාර ගන්න පුළුවන් වෙයිද? chance එක දිනීමට ඇති. ඔයත් අපව අර වගේ දැක්කොත් නම් ඉවරයි මචං. අන්නෝ මෙහෙට එනවා. මචං එයා යන්නේ අර පැත්තට. මට එකක් කාලා ගන්න පුළුවන් chance එක එයිද නැද්ද? හරි මේ පැත්තට ගියා. මට මේක දැන් අහාර ගන්න පුළුවන් මචං. ඉතින් මචං කඩ් ගත්තා. යෝපියෝ මොකෝලවත් පස්සේ මට මේවා හරලෙන් එක දාගන්න chance එක තියාගන්න. හරි. දැන් අපිට තව එකක් ගන්න පුළුවන්. තව එක බණ්ඩේ හොයාගන්න ඕනේ. ඕකෙන් ඉතිරි වුණොත් අපි දිනු මචං. ඕකෙන් ඉතිරි වුණොත් අපි දිනු. හොඳට ඉතින් චාට් තියෙනවා බය වෙන්න එපා. මං ඉතින් අම්මට කියවලා මේව චාර්ජ් කරලා තමයි තියාගන්නේ. නැත්නම් ආයි ගේම් ප්ලේ එකක් එහෙම කරගන්න බැරි වුණා. වට්ටක්කේට බය දිව්වා කියලා මං ඉස්සල්ලා කියන්න නම් එපා මචං. අඩේ මචං මේ පස්සෙන් එනවා. මේ මදියට පොන්න ගන්න läග්ගෙනවා. දුවන්න ටේප් එක තාම තියෙනවෝ. දුවන්න දැකලත් නේද මචං? දැකලා නේද? මේක ඉන්සිරි දාලා ටයර් ගන්න දෙයක් නන්නේ. මේ ටික සකස් කරගන්න තමයි තියෙන්නේ. දැන් ඒක මෙයාලා ගෙඩිය ඕකට දාලා කෝබාරක ඕනේ අපිට. අරු දැක්කොත් ඉවරයි මචං. ඒක දාගන්න පුළුවන් ඩ්‍රස් ඔබොම ට්‍රොප්. හරි මචං. දැන් මම ඉතින් හැංගුණා. අයියෝ මචං අරුකේ
අර ඉතින් මෝඩය වගේ නෝන හිට ගිහින් ගන්දුන් මට මචං අම්මට උඩු මේක නිකම් හાર્ඩ් මෝඩ් දැම්මා වගේ පස්සෙන් එන්නේ ග්‍රැනි ගේම් එක වටයක් ගහපි මචං මේ පැත්තෙන් උත් මූ වෙනවනේ අරක මට චෙක් කර ගන්න ඕන මචං ගන්න පුළුවන් නේද බැරිද චුට්ටක් ඉතින් දික් වෙනවා ගණන් එපා මේක ගන්න ගිහලා ගයිස් හරිනේ අමාරුයි අන්න ඉතින් ඒ ටිකක් තියවලා ඉතින් මචං මං ආයෙ වෙන දවසක ගේම් ප්ලේ එකක් ගේන්නම් ඉතින් මේක මචං ඔන්න ඉතින් අදත් ඉතින් මට කියන්න තියෙන්නේ ඔන්න ඉතින් අදට වැඩේ ඉවරයි ඔන්න ඉතින්